wow නංගලා very good very nice මං කියලා දුන්න විදියටම ස්ටෙප්ස් ටික කළා මට very happy අනේ අපි ඩිරෙක්ට් අයියනා පොඩ හම්බෙලා එන්න මේ කොහමද අනේ ඉතින් මොකද වෙන්නේ ඉතින් කොහමද ඔයා සැටිස්ෆයිඩ් දානේ මගේ කොරියෝග්‍රැෆි එක ගැන ඔව් සැටිස්ෆයිඩ් නේ පුදුම විදියට සැටිස්ෆයිඩ් ඔයා දන්නවනේ ඔයා ඉන්න টොප් අඩුවක් තමයි මම හරි මේ අපි යක් නංගිලට යවලිමු නේ යවලිමු හරි මේ නංගිලා ඔයගොල්ලෝ දැන් අර හොර උපතාන දිහාට මේ යන්නත් ඕනේ කිව්වනේ එහෙනම් රෑ බෝන හින්දා යන්න හොදේ හරි ළඟට එන්න බා මුන් හිරිකිතයි බා මුන් නෑ ටීචියෝ මේ අපි දැන් ඊළඟට කරන්නේ මොකක්ද අර හොර මිනිහත් එක්ක ගහවටේ දුවන සීන් එක නේද අපි කරන්න ඉන්නේ ඔව් ඒක තමයි කරන්න නම් තියෙන්නේ හරි ඕකේ එහෙනම් මම ප්‍රිපෙයාර් වෙන්නම් ඒකට ඔයා ප්‍රිපෙයාර් වුණාම මට කතා කරන්න රයිට් මම කතා කරන්න හරි එහෙනම් මම ගියා බයි යන්න මෙයා මම කතුනානේ මේ යන්නම් නෑ පළයන් මේ මවුලන්න කියන්න ඕනේ හරි බයි අප්පිරියයි හැටි තඩිය සුලිසුලක කරගිලා ගියා වගේ මේ කමන්නේ මේ සරකට හරිනේ නැත්නම් අර හැමදාම මොකක් හරි එකක් කියනවනේ අර පිටිපස්සින් ඉන්න නංගිගේ එක්ක හැට් එක කට්ට ගැලවිලා කියනවා නැත්නම් සාරිය පෙන්නලා පොට ඇදයි කියලා කියනවද මේ සරේ නැද්ද ප්‍රශ්න නෑ අවුලක් නෑ ගත්තා ඒක නෙමෙයි කියන්නේ හරිද මේ අර පොඩ්ඩක් ඩියුටි එකක් තිබ්බා මොකක්ද කියන්නද කියපන් බලන්න අර මේ තුන්ගියට හිටපු නංගි සුදු නංගි අර හික්කඩුවෙන් ආව කියලා කිව්වේ එයාගේ මේ බලපන් මේ එයාගේ මේ සාරියේ අර යට සාරිය චුට්ටක් පෙවුණා යට සාය පොඩ්ඩක් පෙවුණා දැන් මේ සැරේ ෂොට් එකේ යට සාය විතරක් දන්නේ නැතින පේ නෑ මම ඒක හදලා ගත්තා අපි වැඩක් කරොත් දන්නවනේ අර කිරි ගහට අර මොකද එක ඇන්නා වගේ තියෙනවා ඉතින් දන්නවා ඒක තමයි තියෙන එකම බය ඇනපු එක තමයි ඔව් පොඩක් ඉන්න බෑනේ හරිද ඔක අනේ අම්මපා මේක ඉන්නේ කියට හචිමක් ගියත් බලන්න ඕනේ මහ ප්‍රේමරාජයා. වෙද්දත් උස්සගෙන දුවන්නේ ලේන්සුවගේ. හැබැයි මුන්ට පණිවිඩ ආවහම අපි යන්න ඕනේ වෙද්දත් උස්සන් උන්ගේ පණිවිඩට. අනේ සර් මෙන්න මේ කැතරින් මැඩම්ගේ මොකද්ද ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා. මේ අයියට මොකද තේරෙන්නේ නැහැ. B50 කමියුනිකේෂන් ඔක්කොම ෆේල් නේ. මම කියවන්න පොඩ්ඩක් ඉන්න. Dear Mr. ගුණමකු ආරච්චිලගේ ඇන්ටොන් පියදාස් මේ Dear Mr. ගුණමකු ආරච්චිලාගේ ඇන්ටොන් පියදාස් මේ I am holding my good night I am sending my good friend. Good night ගානෝ good friend ගානෝ මොනවා කියවනද මන් දන්නේ නැහැ පිස්සු. මට උඩු මල හත්තිලා ඔය මේක අර ගෑණි එනවා කියලානේ ඔය තියෙන්නේ. අයියා ගෑණි කාන්ති. මගේ ගෑණිට රඟපාන්න පුළුවන් දෝයි. අනිත් ඒ ගෑණි රඟපානවද මේකේ? මේ අර බඩු ටික හංගපන්කෝ ඉල්ලෙක්මන්ට. බඩු කිව්වේ? අර අපි මේ ඒ ගෑණිගේ බජට් එක දාලා අර තව ෆිල්ම් එකක් හදන්නේ. ඒ ගෑණි දන්නේ නැහැ නේ. අරගනේ? ඔව්. හරි. හංගපන්. මේ අයියතර අපිව හංගන්නේ? මේ ඒ ගෑණි දන්නේ නැහැ නේ ඒක හදනවා කියලා. ඒක හින්දා හංගපන්කෝ ගිහිල්ලා මං කියනවාට. හරි. මේකත් තරම් ඵලයක්. ඩිරෙක්ට් අයියා ගාව කොහමද මේ අද අපිට තියෙන්නේ අර වැවගාව සීන් එක කරන්න නේද මේ පොඩ්ඩ ඉක්මනට යන්නත් ඕනේ අපි ඉක්මනට ගමු ඈ වැවගාව සීන් එක නම් තමයි මොකනේ හදිස්සියෙන් ගගෙන යන්නේ හදිස්සිය කියන්නේ අයියා අර මේ මං ඔයාලට කිව්වේ අර මේ ලෙනින් අයියාගේ වැඩෙත් තියෙනවානේ මේ හවස එකක් දාගත්තා අපි ඉක්මනට වැඩේ කරමු ඈ වෙනින් එක ගන්න කලින් මගේ කරන් හිටන්න හරි ගන්න අනිවාර්යෙන් ගන්නවා මේ කෝ අර සක්කරවට්ටම කෝ ලේකා මේ ඕ ගෑණි අදත් අර ෂුවර් එකට දෙපැත්තට වද්ද එන ඇති ඈ බලනවාකෝ ඔය බම්බූ තෝ තමයි ගෙනල්ලා මගේ ඇඟේ ගහුවේ කෝ බලහන්කෝ දැන් කවද ඉඳලාද මේ මගුල ගන්න හදන්නේ ඉන්නේ නැහනේ ජීවිතේට වෙලාවකට බලහන්කෝ ඇත්ත බජට් එකක් නැහැ පාපු සිරිපාල මෙහෙම මේ එනව නෝනා මේ බෑග් එක ගනින් මේ බෑග් එකේ අතුරක් තියෙනවා ගිහිල්ලා යතුරු අරගෙන ගිහින් කාය කැරලා ගිහින් ගෙනෙන් මගේ කැරට් ජූස් බෝතලේ උඹ
කැරට් ජූස් කිව්වේ නෝනා අර බොන එකද නැත්නම් මූණේ ගාන එකද? උඹට ඒ පඬිතකම වැඩක් නෑනේ. මම මේක ගා ගන්න ගියාව ගා ගන්න. උඹගෙන් අරන් වරන්කෝ. හොඳයි නෝනා. සමයම්. ආවද? හායි. අම්මේ. ඩිරෙක්ට් අයියේ. ඉතින් කොහොමද? මේ අද හරිම හොට් නේ දනේ මාර රස්නයක්. පුදුම දාඩියක් දාන්නේ. ඔව්. මේ අද ඔයා මොනවද අපිට ලන්ච් එකට දෙන්නේ? ලන්ච් එක දෙනවා උඹේ ආච්චිට අය කිව්වා කියලා හිතාගන්න මාගුල. කවද ඉඳලා දෝයි මේ ෂොට් එක ගන්න හදන්නේ? නංගි රඟපාන්න බෙන්න ඵලයන්කෝ ඔය දවද දෙන්නේ නැතුව. චුට්ටක් ඉන්න ඩාලින් අපි මේක හරියට කරමු. මේවා ලෝ බජට් ෆිල්ම් නේ. කෑ ගහලා කියන්න එපා ලෝ බජට් කියලා. ඇජ්ජයි. කොතින් ගමු එහෙනම්. ගමු වසන්ත මල්ලි වසන්ත මල්ලි ආවයි මේක ඇවිල්ලා. ඇවිල්ලානේ. ආව. නංගි මේ අදවත් හරියට ගම් මේක ඉක්කොන්න ගමු අයි ගමු. නංගි මෙතෙන්ට එන්න ගමු ඉක්කොන්න. රෙඩිද? ලයිට්ස් කැමරා ඇක්ෂන්. ගේ ආච්චිගේ ඇක්ෂන් එක. ලයිට්ස් කැමරා ඇක්ෂන්. මෙහෙන්නක කතාවක් කියන්න. ඉතින් දවසක් මං අස්සේ පිට යද්දි ඔඩ අස්සේ පිට යන්නත් පුළුවන්ද? දැන් නෙවෙයි මීට අවුරුදු 8ක් 9ක් අයියෝ කට් හැව නමයක් කොයි නමයක් දැන් යකෝ එක්ක කලින් එන්න ඕනේ එක්ක මගුල ස්ක්‍රිප්ට් එක කියවලා එන්න ඕනේ. නමයකට කලින් කියලා ඔකේ තිබුණානේ. චුට්ටක් ඉන්නානේ මිනිස්සුන්ටනේ වැරදීම් වෙන්නේ. වැරදුනා. අපි හරියට කරමු. මල්ලිවා ලස්සනට ගන්නක ෂොට් එක ලස්සනට ගමු. රැස්සෙන්ට ගන්න එට එන්න නංගි ඉක්මනට ගන්න මේක. චුට්ටක් ඉන්න. මම ලස්සනයි නේද? අනේ පුදුම ලස්සනක් තියෙනවා. දෙකින් හැටි අපි ලයිට්ස් කැමරා ඇක්ෂන්. මෙහෙන්නක කතාවක් කියන්න. ඉතින් දවසක් මං අස්සේ පිට යද්දි ඔඩ අස්සේ පිට යන්නත් පුළුවන්ද? දැන් නෙවෙයි මීට අවුරුදු 9කට කලින් 9කට කලින් අස්සේ කුඩ යනකොට මං අස්සේ කුඩ යනකොට මං උඩ යනකොට අස්සේ වැටුණා. අයියෝ කට් ඒ තොගේ පිට යනකොට අස්ස යන්න පුරෙද්ද. ඉතින් මං හරියට කිව්වනේ. තොගේ පිට යනකොට අස්ස වැටෙනවා. තමයි. ගන්නවා කොයි මොකද්ද මේ මම අංගර පොඩ්ඩක් හිතනවාකො බයිපාස් දෙකක් කරලා උයි තියෙන්නේ. මොකද්ද මේ කවද ඉඳලාද මේක ගන්න හදන්නේ? ගන්නෙත් නෑ මෙලෝ වැඩක් නෑ. තොට වඩා හොඳයි මේක අස්සෙක් ගත්තා. හු ගන්න හරි දන්නවා. මට වඩා හොඳ අස්සෙක් ගත්තා නම්. ඕ මේවා ලෝ බජට් ෆිල්ම් නේ. ආයි කිව්ව ලෝ බජට් කියලා. අස්සෙක් ගෙවලා කොයිද ඔහෙ කරන්නේ? මට අස්සෙක් ගානක් ගෙවා ගන්න බෑ. මම බලා ගන්නම්කෝ. ආස්සයට ගෙවන එක මම බලන්නම්කෝ. මං අම්බරණ තපිලට බැලි. අම්බරපන් ගිහලා. මාගුල. ඕන් එන මහ බඩේ What nonsense? යකෝ මුම්බල බංකු මුන්දේකෝ බඩු අපිනේකෝ රියල් බඩු මේ ඒක නෙමෙයි අයියා මේ මං දැන් ආයි ආවේ මේ අපි අර කරන්නේ හොරමිනියත් එක්ක ගහවටේ දුවන සීන් එක නේද? ඔව් දැන් මම උඹට කිව්වනේ එකපාර. මට ඒක අමතක වුණා සෝරි. අමතක මේ වුණා? මේ දැන් මොකද කරන්නේ අපි මේ අර වෙනදා වගේ ලොකේෂන් එකට යනවද? ටච් කරන්න එපා උඹත් එක්ක ලොකේෂන් යන්න බෑ උයි. බජට් නැහැ කොහොමද? බජට් නෑ. ඔයා හැමදාම ඔය වගේ චීප් වැඩම තමයි කරන්නේ. අනේ බජට් නෑ කියනවා. අර මේවා කිසි තේරුමක් නෑ මූවිස් කිසිම තේරුමක් නෑ. හරි. දැන් මොකද කරන්නේ? අර වෙනද වගේ ගහක් ගේනවද නැත්නම් මිනිහෙක්ව තියලා ගහ කියලා පෙන්නනවද? මොකද්ද කරන්නේ? දැන් හිතන් ඉන්නේ. බජට් නැහැ මිනිහෙක්ව තියලා ගහ කියලා. මිනිහෙක්ව තියලා ගහක් කියලා තියනවා. ඔව්. පොද බඩුවක් ඉන්න මං ගේන්නම් ඌව. ඒක ඌව තියමු. කො අපේ අර සිරිපාලකෝ සිරිපාල සිරි මූ ගෙන බඩුත් මූ වගේම දාන්න. ඔව් මහ බඩේ මැඩම් එන්නකෝ කියන්න. මේ මැඩම් අර 1500 දීලා ගෙනපු ගෑණි ඉන්නේ. අම්මෝ මෙතන පිච්චරේ පටන් ගත්තාම ඒ ගෑණි රෙද්ද උසන් මෙන්න මෙහෙම ගස්සන් යන්න ගියා මැඩම්. යක්කෝ. අම්මෝ. සල්ලි මේ අම්මෝ. මිස්ටර් ඇන්ටන්. මට උඩු බුදු මැඩම්. හායි. කොහර ගෑණි? මොන ගෑනිද මැඩම්? අර රුපියල් 750ක් දීලා ගෙනපු මහලොකු නිලියකෝ. ඒ සක්කරවටම හරියන්නේ නැහැ වෙනව රඟපන්න බෑ. තාමුසලානේ ඉතින් උඩ දාගෙන ගත්තේ මං ගන්න ඉති කිව්වනේ. මම නෙමෙයි මෙයා ගත්තේ. අනේ මේ මේ මැඩම් ඔය ගැන කිව්වගේ අපිට කරයිද?
හොරයි අනේ මේ ඔය ගෑණික ඔය ඔක්කොම කෙරුවාවල් තියෙන්නේ ගාමිණීගේ කර උඩ ඉන්නකම් විතරයි. ඕකෙන් බඩ ගන්න වෙච්ච දවසට බලමුකෝ අපි. හොරලා පෙන්නන්න. මේ ඒක නෙමෙයි මැඩම්. මොනවා ලස්සන නෝන පොඩි. අයි පලයන්ද. මේ පිස්සු කියවන්න නැතුව යනවා මිනිහෝ. ඕයි මේ වයින් වැඩක් නැහැ. අර මේ මතකද දවසක් මං කිව්වා මගේ යාළුවෙක්ගේ දුවෙක් ඉන්නවා කියලා. අර ලස්සන ගෑනු ළමෙක්. එයාට මේ මුලින් අපි බැලුවේ මොකක් හරි සුළු චරිතයක් දෙන්න කියලානේ. අපි එයාට දීලා බලමු මේ චරිතේ. එයා හොඳට කරයි. මේ දැන් කොහොමද එනවත් ඇති හැබැයි. Hello, Catherine. අතරින් පතරින් කනේ. So good to see you here. නේද නගමර? පිස්සුද මිනිහෝ? නේද? මේ දුව නැතුව දාවේ. ඉන්නවා Catherine. ගීතිකා. අම්මේ මේ ඉන්නේ මගේ දුව. මේ ඉන්නේ. මෙයාව දාලා බලන්න මේකට හරියයිද කියලා. හරිද? හායි. මේක නෙමෙයි ස්ක්‍රිප්ට් එක ගියේ. මේ හරියට. කියලා බලන්න. ඔයාට ගැලපෙනවා මේ චරිතේ. හරි එනකො මොකෝ ඒ පාර. ෂෝ කිරි පොඩනේ. හරි අය එක්ක වගේ මෙයාත් එක්ක දෙල්ලම දායි එහෙනම්. කියුණු. හරි අධ්‍යක්ෂකතුමා එහෙනම් ගමුනේ. ගමු ගමු. හරි. වසන්ත මල්ලි වසන්ත ආවයි යකෝ උඹද ඩිරෙක්ටර් මමද ඩිරෙක්ටර් මම කෑ ගහන ඔක්කොටම හරි අලුත් නංගි කෙනෙක් වගේ නේද? ඔව් අලුත් එක්කෙනෙක් ඔව් අලුතෙන් ආවේ නංගි දුරේද? නෑ මේ ළඟ මූ යකෝ මල් කඩනවනේ පටන් ගන්න ඉන්නේ ඇති බං සෙවල. හරි පටන් ගමු මේ. මේ නංගි මෙතෙන්ට එන්නකෝ අපි වැඩේ කරමු. මෙතන ඉඳලා ඉස්සරහට යන්න තියෙන අපිට. හොඳේ? හරි වෙන්න යනවා යකෝ මගේ ජොබ් එකට නේ ගහලා යන්නේ හරි අයියෝ ඔක මොකද? ලයිට්ස් කැමරා ඇක්ෂන්. මූ ආයේ ඇක්ෂන් ඔයා අනේ කියන්න ඕනේ හරි හරි. ලයිට්ස් කැමරා ඇක්ෂන් මේ එන්නකො පොඩි බඩක් කියන්න ඉතින් මන් දවසක් අස්සයක් පිට යනකොට හා මට අස්සේ පිට යන්නත් පුළුවන්ද? දැන් නෙමෙයි මීට අවුරුදු 9කට ඉස්සෙල්ලා මම අස්සෙක් උඩ යනකොට අස්සේ කුඩ යනකොට නෑ මං අස්සෙක් උඩ යනකොට වැටුණා ඉතින් අස්සේට යට වුණාද? නෑ අස්සය මට යට වුණා කට් නියමයි ඕවට එන්න එපා. ඕව ගණන් ගන්න එපානේ. ඕව ඔහොම තමයි. අපිට පොඩ්ඩක් වැඩි වුණා හරි. වෙච්චර වැඩි කරගන්න යන්න එපා. හරිද? මේ දැන් එහෙනම් ඒ ප්‍රශ්නේත් හරිනේ. දැන් අපි බලමු වැදගත්ම දේ. වැදගත්ම දේ කිව්වේ තාමුසේ අර තව රුපියල් 1500ක් කියලා තිබ්බ ගිය මාසෙක බැලුවෙත් නැහැ. බජට් එක අරන් එන්න. මල්ලි ගන්නකො අර බිල් ටික. ගන්න ඉක්මනට ගන්න. බිල් ටික නේ. ඔව්. පරක් කරලා යන්න. මේ වැරදි එක නෙවෙයි මේ ගණන්ලා ඒක නෙමෙයි. මේ ඇටෙන්ඩන්ස් ලිස්ට් එක ඕක තමයි මේ නැන්ද කියවන්න බැරිද කණ්ණාඩිය දාලා ඇවිල්ලා. මේ මම මේක කියවලා බලලා හවස් වරුවේ මේ පැත්තේ එන්නම්කෝ. එන්න එතකොට අපි ගණන් හිලාව බේරමු. හොඳේ? යන්න මේ රොස්තරින් අපි අමුද ටී එකක් බොන කම්ෆර්ට් කරන්න. හරි Catherine පොඩ්ඩක් ඉන්න මං දුවට කතා කරලා එන්න. හරි. දුව අම්මේ මේ මම පොඩ්ඩක් එළියට යනවා. ඉස්සෙමින් ඉන්න. මං හවසට එන්නම්. හරි අම්මේ සන්නයි. හරි අම්මද? ඕ මගේ මමී ආ මේ ඒක නෙමෙයි නංගි. මේ මං ඔයාලට කියන්නම හිටියේ. මම හොඳට රඟපානවානේ. කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ? හැංගිලා නම් හිටියේ නෑ අයියේ කොහෙද අත දෙන කෙනෙක් හිටියේ නෑනේ අයියෝ අතදානේ අත නෙමේ එන්නකෝ අට මම මගේ හිතක් දෙන්නම්. අනේ ආන් දැක්කනේ ආපු ගමන් ඒ ගහටත් කෙටුවා. පොතේ උඩිච්චිය නාලු බාඩු මෙන්න ඩිරෙක්ටර් සර් මොනවද අල්ලගන්නවා. කොලත කෑ ගහ මේ ලතා මේ ඔබ කඩ පෑනිද බා? ගීති ගණන් මේ ඔයා මේක ගණන් ගන්න එපා.
බ තේ හදන්න ආව නම් තේ හදපන් මෙතන අනුක රෙදි හොදන්න නේද? මම යනවා යන්න. මල්ලි ඔව්. අර සුගත පොඩ කතා කරමු. හරි හරි. මේ කියකෝ මේකේ පුෂ්පා. තී හදන්න ආපු එක. ඔන්නෝක ගනින් බලන්න. මේ ඉන්නේ සුගත් මහත්තයා. අනේ කතාව දෙකක් නේ හදවත කැරට් ඉලි දෙක රත්තරන් වගේමයි. මේකේ ඔය ඉන්න ගොම්ම මැස්සොයි නිල මැස්සොයි අතර ඉන්න එකම මීරස්සා. පළය යන්න. ඉරිසියාකාරයෝ ඔය මීමේ සමහට ආවනම් මේ අයි මොකද කරන්නේ? මේ අපිට අද ගණ්ඩ තියෙන්නම් අර හොර මිනිහත් එක්ක ගහවටේ දුවන සීන් එක. ගහවට හොර මිනිහා. නෑ හොර මිනිහා ගහවටේ. දස් දුවන්නේ නැහැ හැම මිනිස්සුවට. හරි? මේ අරකට එන්න කියන්න ඕනේ. පුෂ්පේ පෝ කයන ඇති පුෂ්පේ පොඩ්ඩක් ඉන්න අයියා මම මේ කලිසම හදාගෙන එන්නම්. පොඩ්ඩක් ඉන්න. හරි. ඌ අය කියන්න. උඹ මුලින්ම හිටු උඹ මොනවා කරලා දායි? චෝදාලාවේ. හරි. මේ ඒක නෙමෙයි. මේ හරි නේද දැන් හරිද? ඇවිල්ලා තින්නේ. කෝ අපේ පොඩ්ඩක් ඉන්න. අයෝමා කතා කරමු. නංගි එන්නකෝ. ඉන්න අධ්‍යක්ෂතුමා. මේ අලුත් මිලියක් මෙයාට පොඩ්ඩක් පුරුදු කරලා ගන්න. හරි. මේ දරුවෝ දෙන්නට නේද අපි කරන්න ඕනේ දැන්. හරි. එහෙනම් ඔය දරුවෝ දෙන්න අහගන්න. හරිද? දැන් අපේ ෆිල්ම් එකේ අපි කොරියෝග්‍රාෆ් කරන්න ඕනේ ප්‍රේමාලෝකේ පායා එවි මාගේ සුදා කියන සින්දුවට right? හරිද? එතකොට පළවෙනි ස්ටෙප් එක විදිහට. මෙන්න මේ විදිහ. හරිද? ප්‍රේමාලෝකේ පායා එවි මාගේ සුදා කියද්දි ප්‍රේමාලෝකේ පායා එවි මාගේ සුදා චන්ද්‍රා මිදුලේ පායා. හරිද? චන්ද්‍රා මිදුලේ පායා කියද්දි මෙන්න මෙහෙම. 1 2 3 4 5 6 7 8. හරිනේ? නංගිත් කරන්න බලන්න. 1 2 3 4 5 6 7 8. හරිනේ? තේරුණානේ නේද? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙමයි. ඔය ගන්න සාරිය මෙන්න මෙහෙම. ගත්තා. අත ගන්න මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ දුවලා යන්න ඕනේ මෙන්න මේ චූටි පැටිය ළඟට. හරිනේ? හරි. චූටි පැටිය වහගන්න මෙන්න ඔයා මෙන්න මෙහෙමයි. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ. අත ගන්නවා මෙන්න මෙහෙම. අයි මේ ඩිස්ටන්ස් තියාගන්න හරි. මොන ඩිස්ටන්ස් යන්නේ? පොඩ්ඩක් මෙන්න මෙහෙ එන්න. මොන ඩිස්ටන්ස්? ඔයා වගේ චූටි පැටියෙක් මෙතන ඉදිද්දි. මෙන්න මෙහෙම කළා. ඊට පස්සේ මෙන්න මෙහෙම. ඇතිල්ලු ඇති. ඇතිල්ල ඇතිද? හරි. හරි. තේරුණා නේද? තේරුණා නේද? නම්බු. හරි. නංගි මේ ඔයාට කියන්නේ. ඔයා පොඩ්ඩක් ඔළුවෙන් මේ වැඩේ කරන්න. හරිද? ඔයා කරන ස්ටෙප්ස් වැරදි. හරිද? මේ හින්දා ඔයා පොඩ්ඩක් මතකින් කරන්න. right? හරි නේද? අපි පටන් ගමුද? පටන් ගමු නේ? ඕකේ. පටන් ගමු. කො අපි ගහට එන්න ගන්න. ගහට එන්න ගන්න. ගහ ඉරිපාල මේ එනවා මහත්තයා. මේ හරි හිට ගන්න කොහෙද? නියම පෙනුමක් ඇයි ගහක් වගේම තමයි. ගමු. මං කිව්වා ටොප් අඩුවක් ගේන්න කියලා මං. අඩු උඩු. හරි. ready? lights camera action. ප්‍රේමාලෝකේ පායා එවි මාගේ සුදා. අධ්‍යක්ෂතුමා මොකක්ද උනේ? මේ කොසින්ද? අපි පොඩ්ඩක් ඔය මේ සවුන්ඩ් දාන පොඩ්ඩක් හරියට ඒක දැම්ම නම් මෙතන මේ මගේ ලෝ බජට් ෆිල්ම් එකකට කෙලවෙන්නෙත් නෑ. බජට් එකක් බැලන්ස් වෙනවා. ඔව් මගේ ගෑනිත් මේ දවස්වල මාත් එක්ක තරහ වෙලා ඉන්නේ ගෙදර සල්ලි නෑ කියලා. හරි. පටන් ගමු නේද අපි ආයේ. ආයෙ මුලින්ද ගමු නේද? ආයේ මුලින්ද. මොලේද? ගෑනි බව්ව එක අතක තමයි. මටත් කිව්වා. lights camera action. ప్రేమలోకే పాయా ఏవి మాకే సుధా చంద్రమిదులే పాయా రంగముని తెల్లే కదలితన ప్రేమ వినోదే పా ఓడి రూపే మేరీ పేనా సదా సువగేనా ఓ జాతి మట హోనా ప్రేమలో కిత్తమోరే పీలా ఆలికి ఉడగిన ఓరాచినియో ప్రేమా నా తుమ్య మతి తేరా కములే కి మిదిలా లంగిలా బంజిలా ఇది ముగత సిత సమసా
මොකද්ද බං ඒ වුනේ? අනේ මන්ද. මටත් දිච්චියක් නෑ මහත්තයෝ. මහත්තයා මං එහෙනම් මේක ගලවනවා. ඔය දැන් ඉවරයි ගලවපයි. මහත්තයා පික්චර් එක හොඳට ආවනේ. මං ඉන්නව නේද හැන්ඩි කුමාර වගේ? එහෙම මේ හැන්ඩිද ජංගිද මන් දන්නේ නැහැ. උඹ ඉන්න අවුලක් නැහැ. හොඳයි මහත්තයා යන්න. කොහෙද යන්නේ? පොඩිද බං? ගංගි. නංගි. ඒකක් බොනවද? නෑ මන් ඩයට්. මන් ඩයට්. දෙකි. යම් තේ බොන්න. ගීතිකා නංගි වසන්ත අයියා. සුගත් වෙනකන් දන්නේ නැවලු. නෑනේ ඔයා එනකන් හිටියේ. තව පොඩ ළඟ වෙලා නටන්න තිබ්බ. මං දැක්ක ඇතිල් නටන අපූර්ව. ෆිල්ම් එකටනේ යන්නේ. ෆිල්ම් එකට නෙමෙයි. ඔය කොහොකටත් ඔය සුගත් කියන්නේ එච්චර හොඳ මිනිහෙක් නෙමෙයි. තේරුණාද? පරිස්සම්. හරි හරි මම පරිස්සම්. අයියෝ අතැල්ලුවනේ අතැල්ලුවා මන් දැනගත්තා රෙඩලෑට ටෙලිග්‍රෑම් වෙද්දි මන් දැනගත්තා ඇයි මනුස්සයෝ මට මෙහෙම කරේ මම මගේ මේ නොදරුවත් එක්ක නොදරුවා මල්ලි මේ දරුවා පොඩ්ඩක් අල්ලගන්න ඇයි මනුස්සයෝ මට මෙහෙම කරේ නෑ ස්වර්ණ මේ අහන්නකෝ අයියෝ මේ ඔයා මේ වරදව වටහාගෙන තියෙන්නේ අපි දෙන්න මේ ෆිල්ම් එකේ කෑල්ල ප්‍රැක්ටිස් කර හිටියේ මේ නැද්ද කිදිකනේ පොඩ්ඩක් කියන්න ඒක තමයි අනේ උඹ කටපාපන් මේක මගේ මිනිහාගේ ප්‍රශ්නයක් ඇයි මනුස්සයෝ මෙහෙම කරේ අපේ අම්මලා කිව්වා පික්චර් රංගපාන නළුවෙක් එක්ක යද්දි මට මේක වෙන බව කිව්වා ඇයි වසන්ත මට මෙහෙම කරේ නෑ මේ අහන්නකෝ මේ ඔයා දැන් මෙතන වරදව වටහාගෙන තියෙන්නේ හරිද දැන් මේ ඉන්නකෝ පැටියෝ මේ අහන්නකෝ අපි මේක ගෙදර ගිහලා කතා කරමු හරිද මන් අතර ඈට එනවනේ අපි ගෙදර ගිහලා මේක හිමීර කතා කරමු හොඳේ දැන් යන්නකෝ ගෙදර සුදු අම්මා යන්න හරි රැට එනවනේ එනවා චෙරියෝ මේ නොදරුවා මල්ලන්. අයියෝ දරුවා යන්න පැටියෝ තාත්තා එනවා ඒක තමයි මාත් බැලුවේ. වැහල පෑවුවා. ඒක නෙමෙයි මේ අපේ අර අනිත් ෆිල්ම් එකේ අන්න ගෑල්ලට මේ කෙල්ල හොඳයි නේ. මාත් ඒක මතක් වුණා හැබැයි. මේ ඈ එල හරක් මේක අල්ලගන්නකො. දෙන්නකෝ. ඈ අපෝ ඩබල් ගේම් එකක් ගාදි හරියට ගහපම් මං. උඹට අනේ වන්දන්න අයියා මේ මගුලක් කියවනවා මේ අර ගෑණි ගියාද මන් ඉන්න බෑ උට වැඩි ඩබල් ගේම් එකක් පුරුද්දක් නැහැ නේ. මේ කාලේ කොච්චර දේවල් කරාද මතකද? අපි ගෑමු ඩබල් ගේම්. මොන ඩබල් ගේම් නෙල්ලද? කමන්නේ. මේ ඕකේ අන්තිම එක ගමුනේ. ගමු. හරිද වැඩි? ගමු. වසන්ත අයෝම සුගත් තුන්දෙනාම ඕනේ. යකෝ මු මෙතනට අවිලත් මල් කඩනවනේ එන්න කියන වෙලාවට එනවා කෝයි. මොකදයි ඇහුන් නැද්ද කියපේ? එන්න කියපු වෙලාවට එනවා. හරි මේක මැද්දෙන් එන්න ඕනේ හරි මම යනවා චෙරියෝ චෙරියෝ ඉවර තෙවලක් ඵලයන් පුදුම ගෑනු ප්‍රශ්න තියෙන්නේ නේද? හරි කමන්නේ. එද මොකද්ද ගන්නයි අපි ලාස්ට් සීන් එක ගමුනේ. අර ලයිට්ස් අර අමතකුණා. කෝ මාර බලන්න. ලයිට්ස් කැමරා ඇක්ෂන්. ඒක නෙමෙයි මම මේ අහන්න හිටියේ අපි දෙන්න හම්බවීම හරි පුදුමයක් තියෙනවා ගුරා ප්‍රේමතාවීම පුදුමයක් නෙන්න. මට ගුරා කියන්න එපා හරිද ඔයානේ මට ආදරය කරන්න හැටි ඉගැන්නුවේ. ඉතින් ඔයා ගුරා තමා. හරි ඉතින් මං එහෙම කිව්වට ඉතින් අයෝමා වසන්ත මේ ඔයා හිතන විදිහට යන මේ මෙතන වෙන්නේ වසන්ත. මේ අර මට කියලා හම්බෙන්න ආපු යාළුවද මේ නෑ මේ මගේ ඉංග්‍රීසි ටීචර්. ඉංග්‍රීසි අල්ලන්න මොකටද ඉගෙන ගන්න මොකටද අතින් අල්ලන්නේ නෑ වසන්ත අහන්නකෝ මම මේ කියන දේ මේ කවුද අයෝමා මේ මිනිස්සයා කවුද කියලා පෙන්නන්න වරෙන් කුරු පැත්තට කුරු පැත්ත මට අයෝමා මගේ හරිද හොඳ වැඩේ නේද? අපි දෙන්නගේ අවකාදයට බාධා කරන්න ආවට. තමයි කට් නෙමෙයි. හරියට ආවනේ? හරියට ආවනේ
ලොකු සතුටක් තියෙනවා. ඕ මත් ගානවාද මිනිහෝ? කියන්න. ගොඩක් තුවාලද? ගොඩක් තුවාල වෙලා මයික් එකක් වැටිලා. මෙන්න මේ හරි ගාන. ඉතින් මං ගන්න. හරි. මම බෙහෙත් පෙට්ටිය අරන් එනවා කොහොමද? අම්මේ මැඩම්ට කියන්න මෙතන මේ ඩිරෙක්ටරයයි කැමරාකාරයයි මෙතන අලුත බැඳපු ජෝඩිය වගේ කුටු කුටු ගාද්දි මං කන දාගෙන හිටියා මොකක්ද අවුල බලන්න බලද්දි මැඩම්ගේ සල්ලි අරන් වෙනම පිච්චරයක් ගහනවා මැඩම් වෙනම පිච්චරයක් ඒකනේ කියන්නේ මොකක්ද නමක් කිව්වා ඕන්න මාමේ කෙල්ල බැනපි ඇන්ටන් මට උඩු පුදු මැඩම් මොකෝ තමුසේ මොකද්ද මේ කරලා තියන්නේ? මොකද්ද මං කරේ අනේ තමුසේ බබා තමුසේ දන්නේ තමුසේ මගේ සල්ලි වලින් මාටිය ගහලා තව ෆිල්ම් එකක් කරා මේ බඩු මාට්ටු මට අතටම මාට්ටු ආංගරුත් එක්ක මැඩම් මේ ලතා ඵලය යන්න මම පඩි ගන්න අනේ මේ තමුසේ ලතාට පඩි ගෙවන්නේ මගේ මාටිය ගහපු සල්ලි වලින් ඵලය යන්න මේ ලතාව වස් කරන්න නම්බරක් කරන්න කලින් මම තමුසේ වස් කරනවා හරිද ආවස් කරන්න නැත්තම් මම මේක අරන් එනවා මහාධිකරණයට නඩු දානවා තමුසේට දාපන් කියලා නඩු වසන්ත ඈ මිනිහෝ උඹ ඔය ගෙදර ආවෙත් නේද මොකද්ද මෙතන වෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ අනේ බලන්න නෝනා මේ මිනිස්සයා බැඳපු මිනිහෙක් නෝනා මම මේ දරුවත් එක්ක දරුවා නෝනා මේ දරුවා පොඩ්ඩක් අල්ලගන්න මේ මිනිස්සයාට මාත් එක්ක තමයි නෝනා හුරතල් වෙන්න බැරි අයියෝ නෑ නෑ ගීතිකා මේ පොඩ්ඩ ආන්න. ගීතිකා කවුද ගීතිකා නෑ කවුද ගීතිකා ස්වර්ණ මේ වැඩක් නෑ කතා කරලා මං හැමදාම මගේ දරුවෝ රැට නිදි කරවලා බලන් ඉන්නවා මේ මිනිහේනක තව දරුවෙක් හදන්න මේ මිනිහයාට කිසිම උවමනාවක් නෑ අප්පා මම මොකද්ද නෝනා මේකට කරන්නේ මං ගියා කේන්දරයක් බලන්න ඒකෙදි කිව්වා මිනිහා පිට යනවනම් තව දරුවෙක් හදන්න කියලා මේ මිනිහට ඒත් උවමනාවක් නෑ අප්පා කේන්දරවල කියන ඒවා කවුද බබා විශ්වාස කරන්න පුළුවන්? විශ්වාස කරන්න වෙනවනේ තමුසේ පිට යනවනේ හරි. දරුවෙන්නේ ඕනේ. එනවා යන්න. එනවා. නංගි මේ ළමයා අහුණා ඔයි මාත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. මල හත්තිලා ඔය දැන් මොකද කරන්නේ තියන් හිටියද මේක කොට දාගන්න. ගොඩ දාගන්න කියන්නේ නඩු කණ්ඩ වෙන්නේ යකෝ ඔව්. මේ ගමන්නේ ඔය ගත්තු ටිකවත් අහුර ගනින්කෝ ඉක්මනට කතුරු කිව්වේ. අර ගත්තු ටික ඇතිනේ ඔය එහෙම මෙහෙන් කමන්නේ මොකෝ ප්‍රශ්නේ මේ සවුන්ඩ් ඔෆ් කරලා දෙන්න මේකට පස්සේ මූණ හොඳ නෑ එම අවුලක් නෑ. අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නෑ ඇහුන්නේ රීල් එක දාලා. හයියෙන් කියපන් බලන්න රීල් එක දාලා නෑ. අම්මට උඩු ඉරාල් කරනවා තියෙනවා රේ පපුව ගියා එතනම වගේ බයිපාස් දෙකම ඉවරයි මයිද ඈ කොහොම මිට වාඩි වෙන්න සයිස් නේ. බර වැඩි වැඩි අල්ලන්න හරි. ඔලු අල්ලන්න ඔළුව හරි. වදි හරි. ලී පොලෝ දින වදි ඈ ඒ බර ඇත්තටම ගියාද කොහෙද අම්මට උඩු හරි. ආයි ඌයි අනේ අයියේ. නෝටි පැටිය කොහොනේ මේ අන්ට මොකදනේ මෙතන මේ පුතියකට කරන්නේ මොකද කරන්නේ මෙයාට මොකද වෙලා තියන්නේ කූරියා ගැහුවා. කුරිය ගැහුවා ෂුවර්ද කෘතිම සුසනේවත් දීලා බලමුද මට ගාලා චීයා අනේ අන්ට අයියා අනේ අයියා අපි ඉවරයි අයියේ.